ගස්වල අතු කපනවා. ගස්වල අතු කපනවා. දැමිලි බොනවා. බල්ලෝ නාවනවා. කොල්ලෝ සෙට් කරනවා. මිනිස් කල් කොටනවා. ඉරමනතල පීරි ගන්නවා. ගෑනුන්ගේ හැට්ට කට්ට ගන්නවා. ඉරමනතල පීරි ගන්නවා. ගස්වල අතු කපනවා. දැමිලි බොනවා. ගස්වල අතු කපනවා. ගෑනුන්ගේ හැට්ට කට්ට ගන්නවා. සාරි කට්ට ගන්නවා. මාත්‍යා කවුද? ඇයි මොකද? මාත්‍යා මොකුත් කපා ගන්න මොකුත් තියනවද? කපා ගන්න තියෙනවා මගේ රැවුල. ඔය ඉතින් මූ රැවුල කැපුවොත් තමයි තට්ටයගේ කොණ්ඩේ තියෙන එකක්. මොකද කිව්වේ? නෑ මාත්‍යා කපා ගන්න මොකුත් තියනවා ගස්වල අතු. ගස්වල අතු කපනවා. අතු. තමුසේ නියම වෙලාවටයි තියා. මේ බලනවා අපේ මේ ගේ ඉස්සර මේ තියෙන කැන්ද ගහේ මේ අර වහලෙට බර වෙලා තියෙන අතු දෙකක් ඔය උස අතු දෙක මේ දෙක පොඩ්ඩක් කපා ගන්න ඕනේ. මේ කැන්ද ගහේ? ඔව්. අපරාධනේ මාත්‍යා මේ කැන්ද ගහේ අතු කපන්නේ. ඇයි? අපෝ මේ කැන්ද කොළ ටිකක් කඩාගත්තා නම් මේ හැලප ටිකක් කඩාගන්න පුළුවන්. නෝනා නැද්ද ගෙදර? ඇයි හැලප අච්චු වල තියලා හදාගන්න හැලප ටිකක් නෝනාගේ. මේ දැන් තමුසේ ආවේ හැලප හදන්නද එහෙම නැත්නම් ගස්වල අතු කපන්න. එහෙනම් ඔය උසම අතු දෙක කපලා දානවා. ඔය වහලට බර වෙලා අර උසම? ඔව්. ඒ තරම් උස ඉනිමක් තියෙනවද? අච්චර උස ඉනිමක? ඔව්. එච්චර උස ඉනිමක් කොහෙද ඔය තියෙන්නේ? ඒ නයි දෙක කපන්න බෑ. අර පල්ලෙහා තියෙන අතු ටික කපන්න මගේ උතර තියෙන ටික. ක්‍රෝටන් ගස් ටික කපලා දෙන්න. තමුසේගේ උතර තියෙන අතු ටික ඉතින් මටත් කපා ගත්තා ඒකනේ. තමුසේ මොකටද කපන්නේ? ඉතින් කපාංකෝ මේ තියෙන්නේ පොරෝ. පොරෝට බනක්ද? පොරෝට බන. නයින මඩ මේ පොරෝ. හොඳ පොරෝ. 50ද පොරෝට බන. මේ දැන් තමුසේට බැරි නම් ඇයි ඕවා කියන්නේ? තමුසේ දැන් කිව්වේ ගස්වල අතු කපනවා තැඹිලි බානවා කියලා එම් කිව්වේ. ඔව් තැඹිලි බානවා කිව්වේ. ඇයි දැන් කිව්වේ කෑද? බොරු කතා කියන්නේ මම තැඹිලි බානවා කිව්වේ නෑ. එහෙනම් මොකද කිව්වේ? මං කිව්වේ තැඹිලි බොනවා කිව්වේ. ඒ කියන්නේ අපි බාලා තිබ්බොත් තමුසේ බොනවා. ඔව්. ඒ කියන්නේ තමුසේ තැඹිලි ගාකට නැගලා තැඹිලි වල්ලක්වත් බා ගන්න බෑයිද? වල්ලක් කතා කරනවා මහත්තයා ඉදලා. මේ අතු තියෙන ගහකට නගින්න බැරුව මං කොහොමද තැඹිලි ගහකට නගන්නේ? ඉතින් ඔය මොකටද තමුසේ බැරි වැඩ කියන්නේ එහෙනම්? බැරි වැඩ කියන්නේ ගස්වල අතු කපනවා, බල්ලෝ නාවනවා, කොල්ලෝ බය කරනවා. මොකද්ද ඔය කොල්ල බය කරනවා කියන්නේ? කොල්ලෝ බය කරනවා කියන්නේ මහත්තයා මේකයි ඔය ගෙවල් වල ඉන්නවනේ මැරෑටි කොල්ලෝ පොඩි එව්. ඔව්. ඔය කන්නේ පොඩි නැති එව්. උංග බය කරනවා. ඔව්. කොහොමද මේ බය කරන්නේ මට කියන්න නිකන් විස්තර කරලා පොඩ්ඩක් කියන්න. බය ගන්න මේමයි. දැන් ඔන්න මම දවසක් යනකොට අම්මා කෙනෙක් බත් පිඟාන අතේ තියාගෙන. ඔව්. ගේට්ටුව ගාව බලාගෙන ඉන්නවා. මැරෑටි කොල්ලා ඉන්නවා මෙතන. පොඩි එකා. බත් කන්නේ. බත් කන්නේ. මං එහම මොකද කියලා. කොල්ල බත් කන්නේ නැහැ. මං කව ඉන්න මං බය වෙන්න එපා මං බය කරලා දෙන්න කිව්වා. හරි. මං ගියා ළඟට. ඔව්. පුතා අම්මා අතේ දින බට්ටිය කන්න මගේ පැටියෝ කිව්වා. එහෙම තමයි මැරෑටි කොල්ලෝ. ගත්ත පොරෝ. ගත්ත පොරෝ. ඔල්ලෝ තෝ අම්මා අතේ දින බට්ටිය කනවද නැත්නම් තෝගේ බත් ටික මං කන්නද කියලා ඇහුවා. ගාලා පැනම ගමන් බත් ටික. තමුසේ කයි කියලා බය වෙන අකල්ලා. කොල්ලා බය වුණා. හොඳයි හොඳයි. ආයෙ දවසක්. ඔව්. අම්මා කෙනෙක් මේ කිරි බොන දරුවෙක් අතේ තියාගෙන ඉන්නවා ගේට්ටුව ගාව. මං ඇහුවා මොකද කියලා. බබා අම්මා කුක්කු බොන්නේ නැහැ කිව්වා. මං කව බය වෙන්න එපා මං බය කරලා දෙන්නම්. හරි. පස්සේ මොකද උනේ? පස්සේ මම බබා ගාවට ගිහිල්ලා කිව්වා බබා අම්මා කුක්කු බොන්න පටියෝ කියලා. මූ ගාවා. ගත්ත පොරෝ. තෝගේ අම්මා කුක්කු තෝ බොනවද නැත්නම් තෝගේ අම්මගේ කුක්කු මම බොන්නද? කියලා මං කට අදාළ තැනට ලං කළා. ඔව්. තාර් ගාලා කනට වැදුනා. ළමයා පයින් ගහන්නේ නැති. නෑ බබාලා තාත්තා ළඟ ඉඳලා. හරි දැන් මෙහෙමයි. අපේ ගෙදර නම් ඉතින් එහෙම බය කරන්න කොල්ලෝ නෑ. ඒක නිසා අල්ලපු ගෙදර පැත්තට යන්නකො බලන්න කොහේ හරි මේ පැත්තේ මොකක්ද කරන්නේ මහත්තයා අපි තමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු මහත්තයලා විතර කොතන ඇඳලා කරලා ඉරි ෂර්ට් එක ගහගෙන හිටියම හරිද? එන ගහනනේ මහත්තයෝ. මොකක්? අපි ජීවත් වෙන්නේ අපිට මොකක් හරි දෙන්නකො මහත්තයෝ. ඉතින් තමුසෙට දෙන්න වැඩක් නැත්තම් මම මොකද්ද දෙන්නේ? නෝනා ගල කොටමුද? මිරිස් ගල කොටමුද? කොටන්න මිරිස් ගල තියෙන්නේ බෑ ඔයි. එහෙනම් මහත්තයා තලේ පීලි ගමු. මගේ තලේ? ඉරමන තලේ.
නෑ තලේ මොට්ට වෙලා නෑ තාම. මාතේ මොට්ට වෙලා නෑ කිව්වේ ඉරමන තලයේද මේ මාතේ තල? තල දෙකම මොට්ට වෙලා නෑ. කියන්නත් බෑනේ මේකගේ තට්ටේ පැහැදිලා තියෙන විදිහට. තලේ මොට්ට නෑ කිය. මේ තමුසේ මේ අනුන්ගේ තල මොට් පීරි ගගා මුවත්තිය තියෙන්නේ තමුසේගේ තලේ මුවත් තියා ගන්නවකෝ. වැඩ නෑ මාත්‍යා. ඇයි? මං කැමති නෑ අනුන්ගේ පොල් ගන්න. ඒ මොකද ඒ අනුන්ගේ පොල් ගන්න කැමති නෑ කියන්නේ? පවුල රට ගියා. පවුල රට ගියා. ඔව්. ඒ කියන්නේ යවුවද කේ? රට යවුවා නාස්තිය වැඩි. නාස්තිය ගෙදර ඉන්නකොට නාස්තියමයි. තමුසේට කිව්වා මොකද අපේ ගෙදරත් ওই ටිකමනේ. ඇත්තද ගෑනු අපි මොනතරම් මාන්සි වෙලාද කීයක් හරි හොයාගන්නේ. මේ ගෑනු කිසි මාන්සියක් නැතුව හරි ලේසියට එහෙම කාබාසිනිය කළා දාන්න. මේ ළඟදී තමුසේට කියන්න අපේ පවුලට මම රුපියල් 2000ක් දුන්නා. මේ පොලට ගිහිල්ලා සතියකට ඇති වෙන්නේ එළවලු බඩු ටික ගේන්න කියලා. මෙන්න මේ ගෑණි හිස් සතින් ගෙදර එනවා. බඩු නැහැ. ඔව් මං අහුව මොකද කියලා. ගෑණි කියනවා සල්ලි නැති වුණා. මං අහුව මොන වෙලාවද සල්ලි නැති වුනේ? බස් එකේදී පොකට් ගැහුවා. අපේ ගෑණි පොකට් එකක් තිබ්බට පොඩි සල්ලි විතරයි පොකට් එකේ දාගන්නේ. දාන්න. ලොකු සල්ලි සේරම දාගන්නේ මෙහෙ. බැංකුවේ. බැංකුවේ. ඔව්. බැංකුවේ කිව්වේ? මේ තංගල බැංකුවේ. නෑ 78. ඔව් හරි. ඔව් බැංකුවේ. තංගල බැංකුවේ කියන්නේ. බ්‍රාන්ච් එකේ ඔව්. හරි. අපේ පවුලත් එහෙම තමයි. එහෙමද? ඔව්. පස්සේ මම අපේ ගෑණිගෙන් ඇහුවා ඔව්. යකෝ 78ට අත දාලා සල්ලි ගන්න කම්බට තේරුන්නේ නැද්ද කියලා. ඉතින් මෙන්න මේකේ කට රෝල් කරලා උල් කරලා කියනවා කවුද දන්නේ සල්ලි ගන්න අත දැම්මයි කියලා. ඕන බලන්න ගෑනුන්ගේ හැටි. ඔව්. දැන් රට කියන්නේ කොහෙද ගියේ රට? මැද පෙරදිග. මැද පෙරදිග කියන්නේ හවුස්මේට් වැඩකට යන්නේ නෑ. එහෙනම් මවුස්මේට්. මවුස්මේට් කියන්නේ මීයෝ අල්ලන්න. අරාබි? අප්පා. එහෙ මීයෝ ඉන්නවද? අප්පා අරාබියේ තරම් තඩි මීයෝ නැහැලු කොහෙවත්. පවුල කිව්වේ. කවුද කිව්වේ? පවුල. ඒ කොහොමද අරාබි මොකටද කොහෙද ඉන්නේ මීයෝ? දැන් මීයෝ එනවනේ රටින්දි කන්නේ. රටින්දි ගස් වලට? රටින්දි ගස් වලට මීයෝ එනවා. එතකොට පවුල මොකද කරන්නේ? පවුලගේ කතුරෙන් අල්ලනවා. මීයෝ අල්ලන. දැන් අප්පා මම මීයෝ ගන්නට තමයි දැන් ගෙවන්නේ. ඇත්තද? ඔව්. කොහොමද දැන් මේ මීයෝ අල්ලන මොකක් හරි හේගිලා කෝස් එකක් කළාද? නෑ කෝස් එක මම මෙහෙන් කළා ඇති. හරි. දැන් එන සෑයන පඩි ගන්න කම්බෙනවද? දැන් ගෙවන්නේ 8 ගන්න. 8 ගන්න කිව්වේ මීයන්ගේ 8 ගන්නද? නෑ. රටින්දි කාලා දානවනේ මීයෝ. ඔව්. රටින්දි 8. ඒ ටික අරන් ගිහලා කාන්තාරේ ඈට වැටේ හිටවන්නු. ඔව්. හැබැයි දැන් නම් පවුල කියලා වල තිබුණා මේ පොඩි මීයෝ අහුවෙන්නේ නැල්ලු කතුරට. එන ස්ප්‍රින් පැනල ඇති පවුල. පැනලා මට පොඩි කතුරක් එවන්න කියලා. පොඩි කතුරා. පොඩි කතුරක් එවන්න කියලා තිබ්බා. දැන් ඒතකොට මෙහෙම පොඩි කතුරක් යවුවද තමයි? ඔව් යවුවා. පවුලගේ නංගි යවුවා.